ඒකට අඩි දීපන්. අන්න හරි. හරි පාර දියමු. මෙන්න මෙතන ඉන්න එක්කනේ. අර ගල් තුනේ ඉඳන් පොඩ්ඩක් යන්න බෑ. මේ දැන් හිටපන්. මේක දිගේ මේ උඩට එන්නදී. අර ඉන්නෝනේ හොල්. විව් පොයින්ට් එකක් හම්බුණා. එකක් ඉතින් යාළුවනේ මම අද ඔයාව ලංකාවේ පුරාවෘත්තයක් වුණ යහංගල වගේම අපේ රටේ තියෙන පුංචි එවරස්ට් එක්කරගෙන යන්නයි හදන්නේ. ඉතින් මේ වනාලිත් ගැවසෙන පාරාදීසේ දවස් 2ක් ඇතුළත කඳු 5ක් තරණය කරන්නයි අපි මේ හදන්නේ. මහනුවරින් ගමන් ආරම්භ කරපු අපි දිගන හුන්නස්කිරිය උඩුදුම්බර හරහා කළුගලට මුලින්ම ආවා. අපි මේ යන කළුගල මාර්ගය වගේම මේ යහංගලට යන්න හසලක මඩකැලේ හරහා දුෂ්කර වගේම අවදානම් මාර්ගයක් හරහා වෙල්ලං ගොල්ල පතනට ඇවිල්ලා යහංගලට යන්න පුළුවන් පාරක් තියෙනවා කියලා කියනවා. යහංගල පාරට හැරෙන තැන. ඉගැන රෑනත්ද නැත්තන් ඉගැන කීප දෙනෙද නැත් එකෙත් දෙීම ඉන්න ගොඩක් අපිට හැරෙන්න්න මුකුත් නෑ කෙලින්ම පාරතික යන්න තියෙන්නේ මේ මෙතනින් හෙට පාරක් තියෙනවා ඒවා නෙවෙයි මේ පාරදිගේ කෙලින්ම ඉස්සරහට ඒක හරහා ඉදිකටම යනවා. ජනවාරි වලින් පස්සේ මාර්තු වගේ වෙනකං සාමාන්‍ය දේශගුණයක් වගේම මැයි මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසය වගේ වෙනකං වියලි දේශගුණික තත්ත්වයක් පවතිනවා. අපි අඩිපාර දිගේ ඉස්සරහට මාවා ඉස්සරහට වෙනකොට අපිට ආයෙ වතුර පාර හරහා යන්න වෙනවා. ඒ වගේම ජූනි අගෝස්තු වගේ මාසවල ලොකු හුලගක් තියෙනවා මේ ප්‍රදේශවලට. ඔක්තෝබර් ඉඳන් පෙබරවාරි වලට වගේ යනකං ඊසානදිග මෝසම් වැස්ස නිසා ලොකු වර්ෂාපතනයක් මේ ප්‍රදේශවලට එනවා. ඉතින් මේ දේවල් බලපුවම වර්ෂා කාලයට මේ ප්‍රදේශය අවදානම සහිත ප්‍රදේශයක් විදිහට රම් කරන්න පුළුවන්. අපි කිලෝමීටර් එකමාරක් විතර ආවා. කන්ද නැගගෙන මේ කියන්නේ එක දිගට කන්ද නගින්න විතරක් තිබ්බ කිලෝමීටර් එකමාරක් විතර නේ. ඒ තරම් ලේසි නෑ. අපි මගින් නතර වෙලා කෑම වගේම කාලා දැන් 2 විතර නතර වුණා. නතර වෙලා ආවා. දැන්වත් අපිට වෙන ඇයි දෙකමාරක් වෙයි ගිහිල්ලා තියෙනවා. අපි බලමු. මම කියන්නේ තව චුට්ටයි තියෙන්නේ උඩට. අපි උඩට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. සෑහෙන වෙලාවකට පස්සේ අපි ඇවිල්ලා ඉන්නවා පතනකට. බලමු තව කොච්චර යන්න පුළුවන්. ගමේ අය වගේම විශ්වාසවල කියවෙන විදිහට මේ ප්‍රදේශය ආරක්ෂා කරන්නේ ගලේ බණ්ඩාර කියලා දෙවි කෙනෙක්. ඉතින් මේ කන්ද තරණය කරන හැමෝම මේ ගලේ බණ්ඩාර දෙවියන්ට දෙවියන්ගේ අවසර අරගෙන තමයි මේ රක්ෂිතයට ඇතුල් වෙන්නේ. ඉතින් අපි යහංගල යන පාරට හැරලා දැන් යන්න පටන් ගත්තා. මේ රක්ෂිතේ හරි මේ ස්ථානවල ඉන්න මේවට බාර දෙවිවරුන්ගෙන් අවශ්‍ය අපි
නිත්‍යය වගේම අවසර අරගෙන අපේ හන්ගල යන ගමන දැන් පටන් ගත්තා. එච්චර වෙලා අපි ලොකු ස්ලොප්පයක් තියෙන කන්දක් දිගේ ආවේ දැන් නම් එහෙම මේ ගමන යන ගමන් මම ඔයාලට දැනගන්න මේ යහංගල ගැන විස්තර ටිකක් කියන්න. ඉතින් කවුරුත් දන්නවා මේ යහංගල කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන තැනක්. මොකද ගොඩක් අය විශ්වාස කරන විදිහට ඒ වගේම රාමායනයට අනුවත් අපේ රටේ හිටපු මේ රාවණා රජතුමා ඊතලයක් වැදිලා මියගිහිල්ලා මියගිය පසු දේහ තැන්පත් කරපු ස්ථානය මේක වෙන නිසා මෙතෙන්ට යහංගල කියනවා කියලා විශ්වාසයක් තියෙනවා. ලොකු ඒරියා එක විදිච්ච පදනක්. ඔයකට අඩි දීපන්. මම බයෙන්ද මේකට බර අන්න හරි. ඒ යාළුවනේ කොහමද? අපි යහංගල මේ අමාරුම හරිය තමයි දැන් නගින්නේ. ඔගේ අන්න ඔහම අඩි දෙන්න. ඊට මෙතන මේ කුඩි අඩි. මේ ගල්ටි ගොඩ නකිනවා ගමන් ඉන්නේ. ඇත්තටම මේක හිතන තරම් ලේසි නෑ, ටිකක් අමාරු වැඩක්. අපි වැරදි මේ අපි ගමන් කරන මාර්ගයේ විශේෂත්වයක් ගත්තොත් මේ අපි ගමන් කරන මාර්ගයේදී වනාන්තර, බෑවුම්, තැනිතලා, පර්වත, සානු ඒ වගේම මේ මාර්ගයේ අලිත් කෙවසෙනවා. එතනින් ඉවරත් නෑ. එතනින් ඉස්සරහට තව යන්න තියෙනවා නැගගෙන ගොඩක් දුර. ඒ උනාට එතනින් එහාට තියෙන ටික නම් ඒතරම් අමාරු නෑ. ඊළඟ විදිහට යන්න පුළුවන් පොඩ්ඩක්. උසින් ගත්තහම මීටර් 1220ක් මුහුදු මට්ටමේ ඉඳලා උසින් තමයි මේ යහන්ගල පර්වතය තියෙන්නේ. යහන්ගල මං හිතන්නේ උඩටම ඇවිල්ලා ඉන්නේ. අපි බලමු view එක මොන වගේද කියලා. මං මේ දෙන කෙහෙල් පද්දරුව ඒ පැත්තේ ඉඳලා මෙහෙට තමයි යන්නේ. ඔය තව ටිකක් ගිහින් බලමු. මේක ඇත්තටම කොහෙ බලුවත් view එක මාර ලස්සනයි. මේ පැත්ත සම්පූර්ණ හෙක්ටයාර 3ක් පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙන මේ පර්වතය අපේ නකර්ස් කඳුවැටියේ නැගෙනහිර සීමාවට මායිම් වෙලා තමයි පිහිටලා තියෙන්නේ.
තරම් මේ මෙහෙම එකක් කොහොම ආවද කියලා අපිට හිතා ගන්න බෑ. මේ දැන් අලි ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන එකක් වගේ තමයි පෙන්න්නේ. හිතා ගන්න බෑ මෙච්චර කොහොමද මේ කන්දක් නැග්ගෙන මේ අලි එන්නේ කියලා. මං හිතන්නේ මෙතෙන්ට ඔයාලට හොඳටම පෙනී. මං හිතන්නේ අපි පුළුවන් තරම් ළඟට ආවා. ඔයාලට පේනවද? මෙන්න මෙතන. මේ ඉන්නේ කාලියෙක්. ඉන්න අර ඉන්න පේනවද? ඔව්. මෙන්න මෙතන ඉන්නේ එක්කෙනෙක්. අර ගල් තුනේ ඉඳන් පොඩ්ඩක් මේ පැත්තට ඔල්ල බලන්න. ඔයාලට පේන්නේ මට පේන්නේ. ඔය ඉන්නේ එක්කෙනෙක්. මං හිතන්නේ අපිට පාර හොයාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මේ අලි බෙටි තියෙනවා මෙතන. මේ තියෙන මේ. මං හිතන්නේ ඒගොල්ලෝ මෙන්න මේ පාර දිගේ තමයි ඔන්න ඔහම ඉන්නේ. මේක හරහා මෙතනින් ඇවිල්ලා මල්ලි කන්ද උඩ ඉන්නේ. මේක දිගේ ඔහම උඩට යනවා. ඉතින් අපි මේ ලස්සන තැනට සමුදීලා අපි ආයෙත් පල්ලෙහාට එන්න අපිට තියෙන. එහෙ අපි බෑග් තියලා ආවේ එන ගමන්. ඉතින් අපි යමු. මෙන්න මේක තමයි අපි ආපු පාර. මේ මෙතනින් පටන් අරගෙන මේක දිගේ මේ උඩට එන්න තියෙන්නේ. යහන්ගල නැගල ඉවරලා අපි ආවා මෙතෙන්ට කෙහෙල්පත්දුරු පැත්තට. කෙහෙල්පත්දුරු පැත්තට යනකොට මේ පැත්තේ තර අලියන්න පුළුවන් හින්දා අපි අතර මැද තැනක තමයි නතර වෙන්න හිටියේ අද රැට. මං පෙන්නන්න. මෙතන හොඳ ඉඩක් තියෙනවා. ඉතින් අපිට ටෙන්ට් දෙකම ගහගන්න මෙතන පුළුවන්. අපි දැන් කොත්තු හදන්න යන්නේ. අපි කැරට් කැපුවා. දැන් ඊළඟට පොච්චි අර මම දැක්ක world largest ඊළඟට අපි ලුණු කපා ගන්න ගත්තා. ඊට පස්සේ රීතන්න එපා. අපිට තියෙනවා චිකන් ටිකක් බෙදගන්න. හරිනේ අලුණු විදිය ඕනේ නේ. දාප ඔක්කොම දා. අලුණු ඕනේ. ඕනේ. මුලින්ම ලුණු දාගත්තා. ඊට පස්සේ සුදු ලුණු ටික. ලුණු සුදු ලුණු ටික හිතන්න බෙදුනට පස්සේ අපි ලීක් කැරට් ඉතින් නයි මිරිස් ටික දාලා කලවම් කරා. උක්කඩයක් දාගත්තා. මේකද වාගේ රස. කොම්බානිය දාගන්න දෙන්නලු. යකෝ අපි මරනවා තමයි දාන්නේ. මං හිතන්නේ කොත්තු වලට අමතරව අපි ගෙනාවු කොහොම වගේ දැන් මේකට එකතු කරගත්තනේ. චිකන් කරි එක හදාගන්න ලෑස්ති. මිරිස් මත්. උඩට දාන්නවා. කම්පේ නෑ. පැත්තිනතෝ. තියට බොරුවට බය වෙන්න වැඩක් නෑ. පොඩ දාපන්. දැන් හදාගත්ත එළවලු එකට කොත්තු එක ටික ටික එකතු කරගන්නවා. හරිද? කවරෙත් දාන්න. නෑ පුතේ. පිට පලාපොළඟෙක් හම්බුණා.
වල දන්නවත් දන්නේ මද විස සර්පයෙක් නම් දැන් දෂ්ට කරොත් එහෙම සැලකිතු විනාශයක් කරන්න පුළුවන් මෙයාට. ඒ ඉන්න තැන අනුව ඔන්නම් හිතන්නේ මේ වගේ සර්පයෙක් දෂ්ට කරොත් එහෙම මං හිතන්නේ සෑහෙන ලොකු දෙයක් වෙයි. බලාපොළොන් මං හිතන්නේ ලංකාවට ආවෙ නික. කන වෙලාව අපි සැලසුම තමයි කෙල්පත්දුරු තරණය කරලා ආයි නැවත මෙතෙන්ට පැමිණීම. ඒ වගේම මේ ආශ්‍රිතව තවත් විශ්වාසත් කීපයක් තියෙනවා. මේ රාවණා රජතුමා තමන් භාවිතා කරපු දඩුමොනරේ කියන ආස්්‍යානය නවත්වන්ඩ පාවිච්චි කරපු ස්ථානය යාන්ගල කියන නම තිබිලා ඒක පසුගාලීනව යහන්ගල වනා කියලත් කියනවා. ඒ වගේම තමයි අපේ ඉතිහාසේ එන යක්ෂගෝත්‍රිකයන් යක්ෂගෝත්‍රිකයන් වාසය කරපු ස්ථානය යකුන් හිටි යහුන්ගල පසුකාලීනව යහන්ගල බවට පත් වනා කියලත් කියනවා. අපි කන්දේ දාරදි කියන්නේ පොකු ප්‍රපාතයක් තියෙනවා මෙතන. වගේ අඩි පාර තියෙන්නෙත් මෙතනින්. පළවෙනි කන්දෙන් උඩට ආවා. ඊට පස්සේ ටිකක් පල්ලෙහාට යන්න තියෙනවා. මේ වගේ තමයි මේ පේන view එක. ඊට පස්සේ අපිට මේකට තමයි ඊළඟ නගින්න තියෙන්නේ. අපිට ආයෙත් යන්න තියෙන්නේ ටිකක් ලොකු මාන කැලයක් මැදින්. ඒකට පොඩි රඩි පාරක් තියෙනවා. මේ පළවෙනි පීක් එක නැගලා බැස්සා. දැන් මේ දෙවෙනි එක. අපි දෙවෙනි පීක් එකේ උඩම හරියට යන ගමන් තව චුට්ටයි තියෙන්නේ. මෙතන ලස්සන view එකක් පේනවා. ඉන්න මම පෙන්නන්නම්. අපි දෙවෙනි පීක් එකටත් ආවා. එතන නිකන් චූටි තනිතලාවක තමයි යන්න තියෙන්නේ. චූටි තනිතලාවක් ගියාට පස්සේ එතනින් පස්සේ අපිට තුන්වෙනි එක තියෙනවා. මේ තියෙන්නේ අපිට ඊළඟට නගින්න තියෙන එක. අපි පීක්කලින් හතරවෙනි එකේ මම හිතන්නේ මෙතන ලොකුම එකටත් ආවා. මම දෙන්නම් ඔයාලට. බලමන්. මෙන්න මේක තමයි කියපු දැන්න. අපි දැන් කෙහෙල්පත්දුරුව උසම පීක් එකට ආවා. මෙතෙන් මම හිතා වටේන් පේන වලාකුළු වලටත් වඩා අපි උඩින් ඉන්නේ. මම පෙන්නන්නම් බලන්න වලාකුළු පල්ලෙහෙන්. ඉතින් අපි හතරවෙනි පීක් එකත් ඉවර කරා. දැන් අපිට ආයි යන්න තියෙනවා මෙන්න මේක. මෙතනින් ගිහිල්ලා මේකට ගිහිල්ලා තව එකක් යන්න පුළුවන්. අපි යන් ගිහින් බලමු.